Hi ළමයි. අද මම ඔයාලට ගෙනාපු වීඩියෝ එක තමයි මේ දවස්වල ෆේමස් අයිටම් තමයි පයිප් ක්‍රාෆ්ට් කියන්නේ sorry. ඉතින් අපි බලන හැම තැනම මම දන්නවා මේවා ගොඩක් කට්ටිය හදනවා කියලා. ඉතින් මේවා නොදන්න කෙනෙකුත් ඉන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක්ට සරලවම හදන්න පුළුවන් මලක් තමයි මම මේ අද ඔයාලට ගෙනත් තියෙන හදලා පෙන්නන්න. ඉතින් එහෙම කෙනෙක්ට මම ඉස්සරහට ලස්සන වීඩියෝස් ගේනවා එක જાතිය මල්ලදී. මම අද ගෙනන්නේ කවදාවත් කියන්නේ පටන් ගත්තේ නැති කෙනෙක්ට මුලින් ඉඳන් පටන් ගන්න පුළුවන් විදිහ ආකාරයක. ඉතින් මං ගාව දැනට ඉතුරුලා තියෙන මෙන්න මේ જાතිය විතරයි. මොකද මේ මම මල් හදලාම මගේ මල් ඉකුරු ඉවර වෙලා තියෙන පයිප් ක්‍රාෆ්ට්. ඉතින් අපි දැන් එකක් හදලා බලමු. ඔයාලට මම කියලා දෙන්නම්. මේ වගේ පයිප් ක්‍රාෆ්ට් එක කූරක් ගන්න. ඒ අරගෙන ග්ලූ ගන් කූරු දෙකක් අරගෙන මොකද අපි දෙකක් ගන්නෙ මොකද එතකොට මලේ පෙත්ත ලොකු වෙනවා. ඒ නිසා ඔයාලට එකකින් හදා ගන්නත් පුළුවන්. මේ වගේ තියන්න. මේ වගේ ඉඩ ප්‍රමාණයක් තියලා ඔහොම අල්ලගෙන මේ විදිහට ඔතන්න. ඒ ඔතන එක ගොඩාක් තදට ඔතන්න එපා. ළඟින් යතන්න. මොකද නැත්තම් ගලව ගන්න පොඩක් අමාරු වෙනවා. මේ විදිහට ඔතාගෙන යන්න ඉස්සරහට. ඊට පස්සේ මට පේන ඇති මේ දෙපැත්තේ කූරු දෙකම ඉතුරු කරා. ඒ ඉතුරු කරේ මේ මල් ඔතපු එක පොඩ ලං කරගන්න මෙන්න මේ විදියට. මෙහෙම ලං කරගෙන හරි. මෙතක ලං කරගෙන මෙහෙම ඔහොම අඹර ගන්න. මෙන්න මේ විදියට අඹර ගන්න. ඒ අඹරගෙන හිමීට මේ ග්ලූ ගන් කූරෙන් මල මෙව කරගන්න. ඊට පස්සේ කොළ පාට කූරක් ගන්න. අරගෙන මේ මැද හිලක් තියෙනවා. ඒ හිල ඇතුලෙන් ඔහොම දාලා මේ ආකාරයට දාලා තදට අඹර ගන්න. මේක ගැලවෙන්නේ නැති වෙන්න. හරිම ලේසි මම මේ කියලා දෙන්න ඕනෙත් නෑ. ඒ තරම් ලේසි. මෙන්න මේ විදිහට විහිදව ගන්න. පොඩ ලං කරලා ඔයාලට කැමති ආකාරයට. ඊට පස්සේ එක කොනකින් පටන්ගෙන මේක මේ ආකාරයට උඩ අතට ඔහොම අඹර ගන්න. කියන්නේ ඕම් මේ ආකාරයට පෙත්ත නවා ගන්න. ඒ නවාගෙන ඔයාලට පේනවා ඇති මේ විදිහට තමයි එන්නේ. ඒක අපිට ලං කරලා ලස්සනට හදා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තමයි මල හැදෙන්නේ. ඔයාලට පේනවා ඇති හරිම ලස්සනයි. මේකට තව